හරි. එහෙනම් අපි යමු මේ 18 වෙනි අභ්‍යාසයෙන්ම පස්වෙනි ගැටලුවට. නේද? අපිට කරන් තියෙන පස්වෙනි ගැටලුව මම පෙන්නන්නම්. එන්න බලන්න පස්වෙනි ගැටලුව. නිශ්චලතාවයෙන් ගමන් අරඹන වස්තුවක් පළමුව ඒකාකාර තොරණයෙන්ද දෙවනුව 10 ඉම්මේෂන් එක නියත ප්‍රවේගයෙන්ද අවසාන කොටස ඒකාකාර මන්දණයෙන්ද චලිත වී නිශ්චල වේ. ගමන සඳහා ගත වූ මුළු කාලයේ තත්පර 160ක්ද විස්ථාපන 1200 මීටරද නම් වස්තුව නියත ප්‍රවේගයෙන් ගිය දුරද ඒකාකාර තොරණය 0.5 එම්එෂන් දෙක නම් මන්දනේද සොයයි. ඉතින් මේක ලොකු ගැටලුවක් ඇත්තටම. මේක ඇත්තටම අපි ඊළඟට ඉගෙන ගන්න මේ චලිත ප්‍රස්ථාර වලින් ලේසියෙන්ම හදන්න පුළුවන්. මම ඔයකට කියන්නේ කෙනෙක් කියන්න පුළුවන් දැන් මේව දැකලා බය වෙන. මේ බය වෙන්න එපා. මේව නිකන් ඔය හදන්න. මම මේ අභ්‍යාසවල දෙනවානේ. හදලා පුරුදු වෙන්නකෝ. එතකොට විභාගෙට එස ගණන් මෙච්චර මේ ලොකු ගණන් ඉන්නේ අපිට. සරල ගාණක් තමයි අපේ භෞතික විද්‍යාවට මේ සරල රේඛී චලිතයත් එක්ක සම්බන්ධ වෙලා අහන්නේ. නමුත් අපි අත්දැකීම් ගන්න ඕනේ. මේ සමීකරණ මේ දාන්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් මේකෙදි ඇත්තටම මුලින්ම කරන්න මේ කාරණේ මොකද්ද රූපයක් අරගන්න. එතකොට මේක ටිකක් පැහැදිලි වෙනවා. ගොඩක් අය ඒක කරලා තිබ්බේ නැහැ. හැබැයි සමහර වෙලාවට මේ වෙන පොලේක කරලා අර උත්තර පිටුවට ටික විතරක් ගත්තත් දන්නේ නැහැ. මේ බලන්න. දැන් මම මෙහෙම ඇඳ ගන්නම්. බලන්න කොච්චර මේ පැහැදිලි වෙනවද කියලා එතකොට. දැන් නිශ්චලතාවයෙන් තත්ත්වය නිසා u බිඳුවයි කියලා ගන්නවා. ඒකාකාර තොරණයෙන් ගමන් කරන අපන් තොරණේ ඒකයි කියලා ගන්නම්. යම් කාලයකට පස්සේ 10යි එනිමේෂන් එක නියත ප්‍රවේගයක් ගන්න. පැහැදිලි. ඒ ප්‍රවේගයෙන් යම් කාලයක් යනවා. ඊළඟට අවසානයේදී මන්දනය වෙලා පිටු මන්දනයේ දෙකයි කියලා නිශ්චල වෙනවා. එහෙනම් v බිඳුවයි දෙක. ඔන්න බලන්න. පැහැදිලි. දැන් මම මේකට අදාළව ගත්තාම ඒකට තව කියනවා මෙතනදී මුළු කාලය. එහෙනම් මුළු කාලය ගත්තම මම මේක T1යි T2යි T3යි කියලා ගන්නවා. මුළු කාලේ දීලා තියෙනවා T1 දන T2 දන T3 160යි තප්පර කියලා. ඒක මම පැත්තක දාගත්තා. තප්පර වල 160යි කියලා ගමු. මුළු විස්ථාපනයක් දීලා තියෙන 1200යි. එහෙනම් මෙතන විස්ථාපන S1යි S2යි S3යි කියලා ගත්තොත් විස්ථාපන S1 දන S2 දන S3 කීයද? 1200. දැන් මුලින්ම අහන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුර. ඒකාකාර ප්‍රවේගයෙන් ගිය දුර මෙන්න මේ දුර. ඉතින් මේක හොයන්න පුළුවන් අපි දාන්න වෙන ඒකාකාර ප්‍රවේග නම් S සමාන UT විතරනේ. U 10යි T දන්නවනම් හරි. ඒ කියන්නේ T දෙක ඕනේ. T දෙක හොයාගන්නයි අපි උත්සාහ වෙන්න ඕනේ. ඉතින් මෙතනදී T1 T3 හොයාගත්තොත් මේ බලන්න T1 T3 අතර කතන්දරයක් හොයාගත්තොත් T2 මේකෙන් ගත්ත හැකි. මෙන්න මේ සම්බන්ධය දන්න නිසා මම මෙතෙන්ද ජල සමීකරණ දාලා S1 S2 S3ට අගයන් ගන්නවා T1 ඇසිලේ. අරගෙන T1 T2 T3 සම්බන්ධයක් ගන්න ගන්නේ ඒ ගාව ගන්න නෑ තවම වැඩක් නෑ. ඒ කියන්නේ මෙන්න මේකෙත් මේ වැඩෙත් කරන්නේ A B C D කියලා දාගන්න මෙතන. එතකොට අපි ජල සමීකරණ යොදන්නේ කොතැනද කියලා පැහැදිලි. A B ට දානවා මට මේ S සම්බන්ධ කරගන්න ඕනි කාලයත් එක්ක. එහෙනම් තියෙන සමීකරණය මොකක්ද? දැන් තෝරන්නේ නැති සමීකරණයක් නේ ගන්න මේ. එහෙනම් එකම සමීකරණය S සමානයි U ධන B බෙදීම 2යි T. තොරනේ ගාව ගන්න එපා දැනට. ගාවගත්තොත් ඇනෙනවා. මොකද මෙතන තියෙන්නේ මේ කාලය ස්ථාපනයේ ප්‍රවේග ඒ ටික විතරනේ. තොරනේ ගන්න. පස්සේ යන තොරනේ උඩපටයක්. එහෙනම් S1 සමානයි U බිඳුවයි V 10 බෙදීම 2යි T1. ඒ වගේම BC ට දැම්මොත් නම් එකයි තියෙන්නේ S2 සමානයි 10යි T2. හරිනේ. CD ට දැම්මොත් නැවත S සමානයි U දර V බෙදීම 2යි T S3 සමානයි U 10යි V බිඳුව නිසා බෙදීම 2යි T3. දැන් S1 S2 S3 එකතුව මෙතන ගත්ත හැකි. මේ බලන්න. S1 මම ඒක ඕනම් මෙහෙම දාන්නම් 1 2 3. එතකොට 1 ධන 2 ධන 3. S1 ධන S2 ධන S3 කියන්නේ 5යි T1 ධන 10යි T2 ධන 5යි T3 අන්න වැඩි හරියයි. මොකද මේක දන්නවා මෙතනින් 1200යි. මේ 1200 සමානයි 5යි T1 ධන 10යි T2 ධන 5යි T3 පහින් බෙදාගෙන ගියොත් 240 සමානයි T1 ධන 2යි T2 ධන T3. මේ බලන්න දැන් මෙතනදී මේකෙන් අපිට මේ T1 ධන T3ට
මෙන්න මෙතනින් අගයක් ගත්ත එක නෙමෙයි. T1 දල T3 කියලා කියන්නේ 160 රින T2. එහෙනම් T1 දල T3 සමානයි 160 රින T2 නිසා 240 සමාන වෙනවා T1 දල T3 රින 160 රින T2 ධන 2යි T2. බලන්න T2 එනවා අපිට ලස්සනට T2 එනවා උඩ ගන්න මෙතනින් නැත්නම් මෙතනින් මම මෙහෙම ගියන්න T2 සමානයි 80යි තප්පර කියලා එනවා. මෙන්න මේක ගන්න. හරි නේද? ඔන්න බලන්න ලස්සනට අපිට T2 ආවා. මෙහෙම මේ ගන්න මේක උත්සාහ කරා. පැහැදිලි T2 80යි. එහෙනම් ඉතින් ඒකාකාර වේගයෙන් ගිය දුර එනව නේද කෙලින්? මොකද S2 නේ ඕන. S2 නේ ඕන. එහෙනම් අපි කෙලින්ම ගමු. ඒකාකාර වේගයෙන් ගිය දුර S2 සමානයි 10 වරක් 80. 800යි මීටර කියලා එනවා. ඒක හදාගන්නකො. 800 මීටර මම මේ හදන්න වෙලාව දෙන්නේ නැහැ මොකද වීඩියෝ එක පෝස් කරලා ඔකට හදන්න පුළුවන්. ඔන්න අපි ඒක හෙව්වා. ඊළඟට අහන එක පොඩ්ඩක් බලන්න. ඊළඟට අහන්නේ මේ තොරණය අගිය දීලා වෙන බලන්න. තොරණය 0.5 නම් මන්දනය නම්. ඉතින් පුතේ මේ තොරණය 0.5යි කියලා දීලා තියෙන නිසා මෙතන T1 ගත්ත හැකි අපිට මේකෙන්නේ. T1 ගත්ත හැකි. T1 දන්නවා නම් T2 දන්න නිසා T3 ගත්ත හැකි T3 මන්දනය ගත්ත හැකි. මේක අපි T1 හොයාගන්න යමු. මං AB චලතක සමීකරණයක් දාලා T1 හොයාගන්න යන්නේ මම මේ ටික මහන්නම් ඈ T1 මෙන්න දැන් මේක අපි හොයාගත්ත දේ තමයි මෙතන මේ දුර 100යි මීටර කියලා හොයාගත්තා මේක හොයාගත්තා තප්පර 80යි කියලා නේද කොහොමද හොයාගත්තා දැන් මෙතන දන්නවා මේක 0.5යි කියලා ඒක දුන්නානේ දැන් ගාන ඊළඟට දීලා නැහන්නේ මෙතන මෙතන මන්දනේ බලන්න මෙතන ආරම්භ ප්‍රවේගය දන්නවා, තොරණය දන්නවා, අවසාන ප්‍රවේගය දන්නවා. එහෙනම් කාලය හොයාගන්න පුළුවන්. B සමානයි u ධනයට දැම්මම හරි නේද? AB B කියන්නේ 10යි. u බිඳුවයි. මේක 0.5යි t. t එනවා තප්පර 20යි. ඒ භාගෙනේ වෙනවා 20යි. එහෙනම් t1 නේ. t1 නේ. එහෙනම් t1 දන්න, t2 දන්න, t3 නේ අපිට 160 කියලා ආවේ. T1 20යි මේක 80යි ඉස්සල හෙව්වා T3 කියලා 160 T3 තප්පර 60යි දැන් වැඩි හරි T3 තප්පර 60 හරි ඒ දෙක හොයන්න බැරිද CD ට දානවා නැවත B සමානයි U ධනයේ B කියලා කියන්නේ බිඳුවයි U කියලා කියන්නේ 10යි ධන ඒ දෙකයි T 60යි ඒ දෙක එනවා එහෙනම් මෙතන ඍණාකයක් එනවා මන්දනයක් නිසා ආයයි MS දෙක හරිද එච්චරයි ගන්න වැරදුනට කමක් නැහැ. සමහර අය හදලා තිබ්බේ නැහැ. අද ඉගෙන ගන්න. අද ඉගෙන ගන්න මේ කතන්දර. හරි නේද? අපි ඊළඟ ගැටලුවට යමු බලන්න. මේක බැලුවොත් ඒක කියන්නේ සරල රේඛීය මාර්ගයක නිශ්චලතාවයෙන් ගමන් අරඹන වස්තුවක් 2.5යි පරිමේෂ ශ්‍රේණ දෙක ඒකාකාර ත්වරණයෙන් ගමන් කොට පළමු විනාඩි 5ක් පසුව විනාඩි 5ක් 10න් මෙෂ නියත ප්‍රවේගයෙන් ගමන් කරයි. ඉන්පසු ගමනේ අවසාන කොටස මන්දණයෙන් ගමන් කරයි. ගමනේ මුළු දුර දීලා තියෙනවා. ඊපස්සේ මන්දණයද මුළු චලන කාලයද අර ගැටලුව වගේම තමයි වෙන වෙන දත්ත ටිකක් දීලා තියෙන්නේ. එහෙනම් නැවත රූප සටහනක් ගමු. මෙන්න සරලරේඛීය මාර්ගයෙන් ගමන් කරන වස්තුව හරි නේද කතන්දරේ? ඔව්. නිශ්චලතාවයෙන් ගමන් අරඹනවා u බිඳුවයි ඒකාකාර ත්වරණය යනවා මම ඒක දීලා තියෙනවා මෙතන ත්වරණය 2.5යි. ms කියන දෙක ත්වරණය යනවා. අරක දීලා තිබ්බේ නෑ. ඊට පස්සේ ඒකට කියනවා පසු විනාඩි 5ක් 10 ms නියත වේගය. අරගෙන් 10 ms නියත වේගයම තමයි නේ. මේකෙන් 10 ms නියත වේගය විනාඩි 5ක්. විනාඩි 5ක් කියලා කියන්නේ කාලය 5 වැඩි කිරීම 60යි තප්පර. මෙන්න මේ කාලය ඊට පස්සේ නිශ්චල වෙනවා. v බිඳුවයි මන්දනේ යන්නේ. අපි ඒක ඒ කියලා හිතමු මන්දන. එතකොට මේකේ මුළු දුර දැන් අපි මේක S1යි මේක S2යි මේක S3යි කියලා ගත්තා. මුළු දුර දීලා තියෙන නිසා අපි ඒක දාගමු පැත්තක S1 S2 S3 කියන්නේ කීයද? කිලෝමීටර් 5 කියලා කියන්නේ 5000යි මීටර කියලා ගන්න.
SI වලින්ම හදාගන්න එක නෙලීස්. මොකද අර තත්පර පැය ඔබ පැටලෙනවා. හරිද? මුලින්ම අහන්නේ වස්තුවේ මන්දනය අහන්නේ. ඒ කියන්නේ මේක අහන්නේ මන්දනයනේ. වස්තුවේ මන්දනය ඊළඟ මුළු චලිත කාලය අහනවා. මේ බලන්නකො. දැන් මෙතනින් මෙන්න මේ කතන්දරය දාලා මේ S1 ගත්ත හැකි නේද? මෙතන S1 ගත්ත හැකි, මෙතන S2 ගත්ත හැකි. මොකද මේ චල් සමීකරණ දාලා S1 ගන්න බැරි නෑ නේ. මොකද U දන්නවා, තොරණය දන්නවා, අවසාන ප්‍රකේ දන්නවා. චල් තුනක් දන්නවා. මෙතනත් කෙලින්ම දුර ගත්ත හැකියි. එහෙනම් S3 හොයාගත්ත හැකි මේකට දාලා. S3 දන්නවා කියන්නේ මන්දනේ වලට පුළුවන්. පැහැදිලි නේද? නැවත මම අර වගේ A B C D කියලා චලිත කොටස් වලට කඩා ගන්නවා. ඒ B ට දැම්මොත් විස්ථාපන හොයන්න මොකක්ද දාන්න අපි ගාව ගන්න ඕන නැත්තේ කාලයනේ. එහෙනම් S V වර්ග සමානයි U වර්ග ධන 2S. හරි නේද? V වර්ග සමානයි U වර්ග ධන 2S. V වර්ගය කියන්නේ 10 වර්ගය. හරි නේද? 10 වර්ගය සමානයි U බිඳුවයි. ඒකේ වැඩක් නැහැ. 2යි තොරණය 2.5යි. S තමයි ඕන අපිට S1යි කියලා ගන්න. ඒකට අපිට S1 එනවා 20යි මීටර කියලා. අනිත් 100 බෙදීම පහනේ. S1 මීටර 20යි මේ BC ට දාලා S2 කොහෙද? BC ට. ඒකට S සමාන UT විතරනේ දාන්න තියෙන්නේ. S කියලා කියන එක ඕනේ S2 U 10යි. තියෙනවා පහ වැඩි කිරීම නැහැ. හරි නේද කතාව? ඒකට එනවා 3000යි මීටර. එහෙනම් පුතේ S1 S2කින් එකතු කරගෙන S3 හොයාගත්ත හැකි. මෙහෙම ගත්ත හැකි S1 ධන S2 ධන S3 සමානයි 5000 නිසා හරිනේ S1 ධන S2 කියන්නේ 3020නේ ධන S2 සමානයි 5000. එහෙනම් S3 S3 එනවා අපිට 1980 මීටර. අන්න දැන් S3 දන්නවා. දැන් පුළුවන් නේද? CD චලතයට චල සමීකරණ දාලා මන්දන හොයන්න. එහෙනම් අපි CD ට දාමු. මන්දන හොයන්න ඕනේ. විස්ථාපනයක් දන්නවා. අපිට දාන්න පුළුවන් චල සමීකරණයක් v වර්ග සමානයි u වර්ග ධන 2 as. කාලය ගාව ගන්න එපා. මොකද කාලය දන්නේ නැහැ. එහෙනම් v වර්ග සමානයි u වර්ග ධන 2 as. හරි නේද? v වර්ගය කියන්නේ බිඳුවයි u කියලා කියන්නේ 10 වර්ගය ධන 2යි a s කියන්නේ 1980යි. එහෙනම් අපිට එතනින් එනවා ඍණ අගයක් ඍණනේ මන්දනයක් කොහොමත් හරිනේ 100 බෙදීම 1982 3960 නේද 960 දුවයි 8 මම 3960 මොන මන්ද දෙනවා ඉන්වෙස්ට් වෙන දෙක කියලා ඊළඟට අහනවා මුළු චලිත කාලය මම හැය හදන්න ඕනේ නේද මොකද මෙතන චල සමීකරණ දාලා එතන චලිත කාලය හොයන්න බැරි නෑ මෙතන චලිත කාලයත් හොයන්න බැරි නෑ හොයලා බලන්න පැහැදිලිද හොයලා බලන්න ආසිතේ හරි එහෙනම් තියෙනවා හරි